දරුවෝ කියලා කියන්නේ ශානක මේ ශාරීරියෙන් කුඩා වැඩිහිටියෙක් නෙමෙයි. දරුවා සුරක්ෂිතද මේ වෙද්දී? කෙටිම උත්තරය දෙන්න පුළුවන් තනි අකුරකින් දරුවා සුරක්ෂිත නැහැ. පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පොදු නීති මාලාවක් අපේ රටේ නැහැනේ. අමුකුඩුමක මල්ඩුමල් කියලා ඩාන්ස් එකක්. දැන් ওই ඩාන්ස් එක ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බ පෙරපාසලකට. හැබැයි හැමෝම රෙඩ් ලයිට් එක නවත්තනවනේ. අපේ රටේ එහෙම නැහැනේ. කල් ලයිට් එක තියෙද්දි බයිසිකල් ටික කියලා ඉස්සරහින් හිර කරගන්නවා. ඊට පිටුපසින් ආයෙ ත්‍රිවිල් ටික කියලා හිර කරගන්නවා. ඊට පස්සේ කල් ලයිට් එක කරනවා මේ වාහන ටික යනවා. මේ ළමයින්ට වෙන ඩැමේජ් එක අන්න දැක්කත් පාරට ඇවිල්ලා තියෙන අවුරුදු 18කට පස්සේ. දරුවන් සැබවින්ම ආරක්ෂිතද? දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව පොදු සමාජයට, ඒ කියන්නේ ඔබටයි මටයි සහතිකයක් දෙන්න පුළුවන්. දරුවා සහ එහෙම නැත්නම් අපි ගමු ළමයා. කොහොමද නීතිය හඳුන්වන්නේ? මොන නිර්ණායකයේද නැත්නම් මොන ඔවුන්ව හඳුන්වන්න තියෙන මොකක්ද කියවීම? නීතිය තුළ ශානක දරුවා කියන එක නිර්වචනය කරලා තියෙන්නේ වයස 18ට අඩු පුද්ගලයෙක් තමයි ළමයෙක් විදියට සලකන්නේ. එතකොට මේ වයස 18ට වැඩි පුද්ගලයෙක් සහ වයස 18ට අඩු පුද්ගලයෙක් අතර පැහැදිලි වෙනස්කමක් නීතිය හඳුනගෙන තියෙනවා. එතකොට 18ට වැඩි පුද්ගලයෙකුට කරන්න පුළුවන් දේවල් මොනවද? 18ට අඩු පුද්ගලයෙකුට කරන්න පුළුවන් දේවල් මොනවද? මේක ගොඩාක් වෙලාවට වෙන වෙන මායිම තමයි මේ ශාරීරික හැකියාව කියන එක නෙමෙයි. මානසික හැකියාව. ඒකට කන්සෙන්ට් එක කියලා කියනවා. يعني කැමැත්ත. එතකොට මේ දරුවන්ගේ මනසයි වැඩිහිටියෙකුගේ මනසයි පැහැදිලිව වෙනස්. ගොඩාක් වෙලාවට සමාජයේ මේ වැරදියට අර්ථකථනය කරගන්න එකක් තමයි දෙමාපියොත් හිතනවා මේ දරුවෝ කියන්නේ පොඩි අය, ශරීරයෙන් පොඩි අය, වැඩිහිටියෝ කියන්නේ ශරීරයෙන් ලොකු අය කියලා. එතකොට ඒක එහෙම නෙමෙයි. දරුවෝ කියලා කියන්නේ ශානක මේ ශරීරයෙන් කුඩා වැඩිහිටියෙක් නෙමෙයි. ශරීරයෙන් කුඩා මිනිසෙක් නෙමෙයි. ශරීරයෙන් කුඩායි ඒ වගේම ඔහුගේ මනස හරි වෙනස්. ඔහු හිතන විදිය වෙනස්. දැන් අපි මේ පරිශ්‍රයට ආපුවාම ඉතින් මේ බුද්ධ ආගම සම්බන්ධ පරිශ්‍රයක්නේ. එතකොට මේ මට මතක් වුණා වාහනේ දානකොට මේ පුත්තාවත්තු මනුස්සානම් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ කියන්නේ පුත්තා කියලා කියන්නේ මේ දරුවා. මනුස්සයාට තියෙන ලොකුම සම්පත දරුවෝ. ඒ වගේම මේ දරුවෝ උපනෝපම් පරම්පරාව සියලු දෙනා. මෙයාලා තමයි මේ අපේ රටේ, අපේ ලෝකේ, අපේ පරම්පරාවේ මනුස්ස සම්පතේ අනාගතය. ඒ නිසා දරුවා කියන කෙනා විශේෂ කොට සලකලා නීති සම්පාදනය කරලා තියෙනවා. මොකද මේ දරුවා සුරක්ෂිත වුණොත් තමයි ඊළඟ සමාජය කියන එක නිර්මාණය වෙන්නේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. එහෙමනම් දැන් නීති තියෙනවා. ඒ වෙනුවෙන් නීති හදනවා සහ හැදිලා තියෙනවා. මම මෙහෙම අහන්නම්. අර අපේ ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ මේ දරුවා සුරක්ෂිතද කියන කාරණා. දරුවා සුරක්ෂිතද මේ වෙද්දී? ඒක හොඳ ප්‍රශ්නයක්. කෙටිම උත්තරය දෙන්න පුළුවන් තනි අකුරකින් දරුවා සුරක්ෂිත නැහැ. ඒක සමාජයෙන් සමාජයට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ශානක ලංකාව තුළ දරුවා සුරක්ෂිත නැහැ. නීති තියෙනවා. නීති තියෙනවා. සමහර නීති අපි සාකච්ඡා අවසානයේ කතා කරමු ප්‍රමාණවත් මදි. නමුත් මේ නීතිය පිළිබඳව තියෙන අවබෝධය සහ මිනිස්සු නීතියේ ඉස්සරහට එන්න තියෙන අකමැත්ත නිසා ඇත්තටම දරුවා අනාරක්ෂිත වෙලා තියෙනවා. ඒ වගේම අද මේ වෙද්දි තියෙන සමාජ වාතාවරණය විශේෂයෙන් අපි කතා කරපු සමාජ වාතාවරණය තුළ ඇත්තටම දරුවා අනාරක්ෂිත වෙලා තියෙනවා. එතකොට මම මේ ශ්‍රේෂ්ඨ කිහිපයක් යටතේ පොඩ්ඩක් මේක බෙදාවෙන් කරගෙන ආවා. දරුවෝ ගත්තාම අපිට බාන්න පුළුවන් අර කුඩා කාලේ ඉපදෙලා බිලිඳෙක් වගේ ඉඳලා පෙර පාසල් යනකම් නිවස තුල දරුවෝ ඇත්තටම මෙන්න මේ කාලය තුල ඇත්තටම දරුවෝ ගොඩාක් ආරක්ෂිතයි. යම් සිද්ධි වාර්තා වෙනවා. ඒ කාලය තුලත් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. පෞල් සංස්ථාව බිඳීම හරහා. නමුත් මම විශ්වාස කරන විදිහට දරුවාගේ අනාරක්ෂිත බව ආරම්භ වෙන්නේ මේ පෙර පාසලට කියන එන්නේ අවදීන් පස්සේ. මොකද කුඩා බිලිඳුන්ටත් යම් අපි අනතුරු වෙනවා වාර්තා වෙනවා ඒක නැත්තේ නැහැ. නමුත් වැඩි සංඛ්‍යාලයකන දත්තනව ගත්තම ශානක පෙර පාසලෙන් තමයි මේක වාර්තා වෙන්නේ. හරිද? ඊට පස්සේ මම ගත්තා පෙර පාසල් කාලේ. ඊට පස්සේ පාසල. දරුවා උදේවරු වැඩි හරියක් ඉන්නේ පාසල. ඊට පස්සේ නිවස. ඊට පස්සේ මේ බාහිරට එක්ස්පෝස් වෙන සමාජය. මෙන්න මේ කුඩුම්බ හතරේදී දරුවන්ට කොහොමද අනාරක්ෂිත වෙන්නේ කියන එක අපි අද ටිකක් සාකච්ඡා කරමු ටිකක් අපිට කාලය වෙලාව තියෙන විදිහට. ඉස්ලාම ශානක මේ අපේ රටේ ඇත්තටම අපි පහුගිය දවසක අර වට්ස් නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එක ජනාධිපතිතුමත් එක්කත් මේ සම්බන්ධ වෙලා කරා. ඒකෙදිත් යෝජනාවක් ඉදිරිපත් කළා මේ පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පොදු නීති මාලාවක් අපේ රටේ නැහැනේ.
දැන් ඔයා වුණත් මාධ්‍යකරුවෙක් විදිහට දකිනවා මම දැක්කර මේ මම මේ නම කිව්වට කවුරුත් තරහ වෙන්න ගන්න නැහැ මේ තරුණ මහත්මයෙක් නටනවා මේ අමුකුඩුමක කමල් ඩුමල් කියලා ඩාන්ස් එකක්. දැන් ওই ඩාන්ස් එක ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බ පෙර පාසලකට. හරි. එතකොට මේ පෙර පාසල ස්වාධීනයි. අපේ රටේ පළාතෙන් පළාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට තියෙන පෙර පාසල් වල කිසිම එක නීතියක් නැහැ. නමුත් ලෝකෙ දියුණු රටවල් වල ශාන තියෙන හොඳ දේ තමයි ඉස්ලාම යාලා ශක්තිමත් කරලා තියෙන පෙර පාසල. පෙර පාසලට අදාළ නීති පද්ධතියක්, පෙර පාසලට ළමයා යන්නේ වයස කීයෙන්ද, ඒ වගේ උගන්වන්නේ මොනවද, ඒ වගේ ඉගැන්වීම් යුතු ක්‍රියාකාරකම් මොනවද, උගන්වන කාලය මොනවද කියලා නීති රාමුවක් හදලා තියෙනවා. අන්න පළවෙනි අඩුපාඩුව අපේ රටේ මම දකින පෙර පාසල් එකතු කරලා තනි නීති රාමුවකට ගෙනල්ලා අර පාසල පාලනය වෙනවා වගේ අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය වෙනවා වගේ පෙර පාසල පාලනය කරන නීති රාමුවක් නැහැ. ඉතින් ඒ හින්දා එතනින් ළමයට වෙන ඩැමේජ් එක තමයි මම දකින පළවෙනිම ඩැමේජ් එක. මොකද ළමයෙකුට ඩැමේජ් එකක් වුණාම ඒකේ ප්‍රතිඵලය එන්නේ මේ එදා නෙමෙයි. මේ මම කොහොමද ළමයා කියන එක වෙන් කරගන්නේ මේ මනස කියන කාරණාවත් එක්ක කියලා. එහෙනම් ඒ ඩැමේජ් එක වෙන්නේ මනසට. ඒකේ රිටර්න් එක එන්නේ එයා වැඩි හිටියෙක් වුණාට පස්සේ. ඉතින් ඒ හින්දා ලංකාව තුල ඔය අහපු ප්‍රශ්නෙට දෙන්න පුළුවන් උත්තම උත්තරේ තමයි මේ පළවෙනි කාරණාව තුල පෙර පාසල තුලදී ලංකාවේ නීති රාමුවක් හැදිලා නැහැ. මේක කොහොමද පාලනය වෙන්නේ, මේක කොහොමද නියාමනය වෙන්නේ කියන එක. එතකොට ආකලට සමාජ මාධ්‍ය හරහා දකිනවා. සමහර පෙර පාසල් තියෙනවා ඒ වගේම හොඳ දේවල් කරනවා. ඒවත් අගය කරන්න ඕනේ අපි ඇත්තටම. මම දැක්කර මේ ඊයේ දවසේ පෙරේද දවසේ වාර්තා වෙනවා මේ පොල් ගන්න කියලා දෙන පොල් අන්න හරි වීඩියෝ එකක්. පොල් ගන්න කියලා දෙන වීඩියෝ එක මම ඒකත් දැක්කා. ඒ වගේම තව එකක් දැක්ක මේ වාහන එලවනවා. රෙඩ් ලයිට් එකේ නතර කරන්න, ග්‍රීන් ලයිට් එකේ යන්න, මිනිස්සු පාර මාරු වෙද්දි. ඇත්තටම ශානක මේ ඔයා හිතන්නේ මේ අපේ රට රෝකෙට මේ දෝනේ. දැන් පාරට බැස්සම විවිධ තරාතිරම් වල මිනිස්සු ඉන්නවා. උගත් අය ඉන්නවා, නුගත් අය ඉන්නවා, සල්ලි තියන අය ඉන්නවා, සල්ලි නැති අය ඉන්නවා. ඒක අනිත් සමාජවලත් එහෙම තමයි. ඒක පින්ලන්තේ කියලා ඇමරිකාව කියලා වෙනසක් නැහැ. ඒක එහෙම තමයි. හැබැයි හැමෝම රෙඩ් ලයිට් එක නවත්තනවනේ. අපේ රටේ එහෙම නැහැනේ. කල් ලයිට් එක තියෙද්දි බයිසිකල් ටික ගිහලා ඉස්සරහින් හිර කරගන්නවා. ඊට පිටුපසින් ආයෙත් ත්‍රී වීල් ටික ගිහලා හිර කරගන්නවා. ඊට පස්සේ කල් ලයිට් එක වුණාම මේ වාහන ටික යනවා. අනිතට යන්න බෑ. එතකොට මේ ළමයින්ට වෙන ඩැමේජ් එක අන්න දැක්කද පාරට ඇවිල්ලා තියෙන අවුරුදු 18කට පස්සේ. අන්න ඒක තමයි මම කියන්නේ පළවෙනියටම උත්තර නීති පද්ධතියක් හඳුනා දෙන්න ඕනේ මේ පෙර පාසල් සම්බන්ධව. ඔය කියන කාරණා එක දැන් ඔය මතක් වෙන්න කාරණා ගොඩක් මේ සමාජ මාධ්‍ය තුල වාර්තා වුණාට මේ මම අර මතක් කරපු කාරණාව මම දැක්ක එක වීඩියෝ එකක් තියෙනවා මේ වීඩියෝ පටේ තියෙන්නේ පෙර පාසලක් තුර මම හිතන්නේ දරුවන්ට ගෙදරදී පොල් ගන්න විදිහ කියලා දෙනවා මේ පිළිවෙලට ඇවිත් පොල් ගහන්නේ කොහොමද කියන කාරණාව. ඒ වගේම මතකයි තවත් සිද්ධියක් පසුගිය සතියේදී වාර්තා වුණා. සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිද්ධ වෙන්නේ කොහෙද කියලා දරුවෙක්ගේ අපහසුතාවයක් බොහොම මේ ඒක සංවේදී කාරණාවක්. අපි හැමෝටම බොහොම ආදරණීයව ඒ දරුවා දැනුණා. හැබැයි මේ වාර්තා කරන සිද්ධි මේ හැම දෙයක්ම ඒ වගේම බොහෝ සිද්ධි අපිට ගන්න පුළුවන් උදාහරණ විදිහට මතක නම් දැනට මාස කිහිපයකට කලින් එක්තරා YouTube නාලිකාවක් කරා ප්‍රශ්නයක් යොමු කරනවා මේ ප්‍රසිද්ධියේ මේ ප්‍රශ්නය යොමු කිරීමක් කරනවා මේක වාර්තා කළා ඒ ප්‍රශ්නෙට ඒ දරුවට උත්තර දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ දරුවා මම හිතන්නේ මේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණත් ඊට පස්සේ දරුවා ගැන නැවත වාරයක් විමර්ශනය කරාට පස්සේ ඒ දරුවා බොහොම මේ කොරියානු භාෂාව හදාරන බොහොම දක්ෂ දරුවෙක්. එතන මෙන්න මේ කාරණා එක මේ දරුවන්ගේ පෞද්ගලිකත්වය එළියට එන එක. මේක මාධ්‍යකරණය තුල තමයි මේ බොහොමයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ කාරණාත් එක්ක දරුවා දැන් කොතනද ඉන්නේ කියන එක මේ අපිට ටිකක් හිතන්න වෙලා. මගේ ඒ ප්‍රශ්නේ නෙමෙයි මම ඉන්නේ ප්‍රශ්න මම යොමු කරන්නම් පස්සේ. මේ දරුවන් අයිති කාටද? හොඳ ප්‍රශ්නයක් ශානක. දැන් අපේ මාතෘකාවේ මේ මම ලෑස්තිලා අපු ඊළඟ ප්‍රවේශරත්වය ඇත්තට හොඳ ප්‍රවේශයක් කරන් දුන්නා. අපි හිතන් ඉන්නවා දරුවෝ අයිති අපිට කියලා. සාමාන්‍යයෙන් ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් විවාහ වෙලා ඒකේ සමහර වෙලාවට ඒගොල්ලන් සැලසුම් කරලා වෙන්නත් පුළුවන් සමහරවල්ලාට සැලසුම් රහිතව වෙන්නත් පුළුවන් දරුවෝ හැදෙනවා. දරුවෝ හැදුනට පස්සේ ශානක මේ දරුවෝ අපිට අයිති නැහැ. දරුවෝ අයිති රජයට. දරුවෝ පිළිබඳ තීරණ ගන්න දිසාධිකරණය. එයා තමයි දරුවන්ගේ අපි මේ తాවකාලික බාරකාරයෙක් විතරයි. නීති තියෙනවා. අපි මොකක් හරි අප්සෙට් වැඩක් කරනවා නම් දරුවන්ට අනිවාර්යෙන් අධිකරණයට පුළුවන් අපේ බාරකාරත්වයෙන් දරුවා අයින් කරගන්න. එතකොට අධිකරණේ මේක සාමස්ත සමාජයේම දැනගත යුතුම කාරණාවක්. දරුවෝ අපිට අයිති නැහැ. උදාහරණයක් විදිහට මම හිතන්නේ මගේ දරුවා මට අයිති නැහැ. මම ගෙදර මත්ද්‍රව්‍ය අරන් ගෙදර කෑ ගහලා දරුවට ඉන්න බැරි පරිසරයක් හදනවා නම් සම්පූර්ණ අයිතිය තියෙනවා අධිකරණයට මාව දරුවගෙන් වෙන් කරන්න. මට මේ පරිසරයට නොඑන්න තීරණයක් ගන්න පුළුවන්. අපි ඒක බලමු ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නීතිය යටතේදී ඒ කාරණාව. ඊට පස්සේ ශානක කියපු අනික් කාරණාවට මම එන්න මම දැන් අර පෙර පාසලෙන් ගැලවිලා පාසලට එනවනේ දරුවා. පාසලට ආවට පස්සේ පාසල තුල ඉගෙනීම් ක්‍රමය පිළිබඳව අධ්‍යාපන ක්‍රමය පිළිබඳව නීති හැදිලා තියෙනවා.
එතකොට කානක ඉස්සර කාලේ අපි දන්නවා මේ ඉස්සර කාලේ එහෙමයි අද කාලේ මෙහෙමයි කියලා අපිට මේ කාලය සංසන්දනය කරන්න බෑ. ගොඩාක් මිනිස්සු ඒක හරි වැරදි දෙයක්. ඉස්සර මෙහෙම වුණා අපිට මෙහෙම ගැහුවා දැන් ගහන්න බැරිද එහෙම කියලා කියන්න බෑ. මොකද ඒ කාලේ මේ කාලේ වෙනස්. ශානකර මතක ඇති මේ ඉස්සර මේ ලංකාවේ මේ ළමයි සම්බන්ධව අපරාධ තිබ්බ රටක් නෙමෙයි මේක. සමන් කුමාර නඩුව මේ ප්‍රජේෂ්ඨ නීතිඥ මේ ටිරන්තවල්ලේද මහත්තයා කතා කරපු ප්‍රසිද්ධ නඩුව. ඒක තමයි මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට දරුවෙක්ව ඝාතනය කරපු අවස්ථාව. ඒ හින්දා කවිකොළ ලිව්වා, සින්දු ලිව්වා, කතා හැදුවා. අදටත් ඒක ගැන කතා වෙනවා. ඒක එහෙමද නැත්නම් ඔක තවත් පාර්ශවයෙන් අපි යවුවට පස්සේ කියන්නේ සිද්ධි වුණා. නමුත් වාර්තා වෙන්න තිබිච්ච ඉඩකඩ අඩුයි, මාධ්‍ය අඩුයි. ඒ නිසා වාර්තා වුණේ නැහැ. මේ ළමයින් පිළිබඳව සිද්ධි මේ අලුත් දේවල් නෙවෙයි. මේවා ඉතිහාසයේ අවුරුදු දහස් ගණනකට කලින් ගියත් ළමා අපචාර, ළමයි පිළිබඳව අනිකුත් සියලු දේවල් සිද්ධ වුණා. වාර්තා වුණා අඩුයි කියන එක. ඒක තමයි විවිධ පාර්ශවවල උත්තර මම මේ නීති පාර්ශවයෙන් ඒක හොඳ ප්‍රශ්නයක්. නමුත් ශානක ඕක අපි කතා කරන්න ඕනේ මේ සමාජයේ වෙනස් වීමත් එක්ක. ඉස්සර ඇත්තට එහෙම උනේ නැහැ. මොකද අපි පුංචි කාලේ අපි සෙල්ලම් කරන්න ගියාම අපි ගමේ හැමතැන නොදවනවා. එතකොට ගමේ ඔක තාප්ප ගහලා වෙන් කරපු ගෙවල් නෙමෙයිනේ තියෙන්නේ. ඒ වගේම අපි සෙල්ලම් කරන එක ළමයෙක් එක්ක නෙමෙයි. තමයි 10ක් 15ක් ඉන්නවා. ඒ වගේ මේ ඔක්කොම අපි අඳුරනවා. එතකොට ළමයෙකුට වෙන්න තිබ්බ හානිය හරිය අඩුයි. හරි. ළමයි ඉන්නේ සමූහයක් විදියට. අද වෙනකොට ගොඩක් වෙලාවට බලන්න මේ නගරබද්ද ළමයි සෙල්ලම් කරන්නේ එක්ක අල්ලපු ගෙදර තනි දරුවෙක් එක්ක. එතකොට ඒ ළමයා අල්ලපු ගෙදරට ගියාට පස්සේ තාප්පෙන් අහිලා තියෙනවා. ඒ ළමයා හිටියේ නැත්නම් ඒ ගෙදර මිනිස්සයාට යන ළමයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. ඒ වගේ මේ ඉස්සර කාලේ අද කාලේ අපිට ඒක සංසන්දනය කරන්න බෑ. ඇත්තටම ඉස්සර ගත්තාම ළමයින්ට එහෙම දේවල් උනේ නැහැ. ඒක සමාජයේ මවිත කරන කාරණාවක්. සමාජයේ හඬවන කාරණාවක් වුණා. නමුත් දැන් අද වෙනකොට මේ මෑත අවුරුදු 10 තුල ළමයි කී දෙනෙකෝ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. දැන් අපිට ඒක සාමාන්‍ය සමාජයේ මේ නිකන් මිනිස්සෙක් මැරෙනවා වගේ ළමෙක් මැරෙනවා කියන එක එහෙම කාරණාවක්. අපි උදාහරණයක් විදිහට මේ අම්මා කෙනෙක්ගේ අතින් ළමෙක් වැටෙනවා කියන එක මං අහලා තිබ්බේ ගුත්තිලකාවේ. ගුත්තිලකාවේ ගුත්තිල පඬිතුමා වීණා වාදනය කරද්දී අපි නොදනිත් දරුවා නැකේන් වැටුණා කියලා අපි අහලා තිබ්බේ සාහිත්‍යය. මම දැක්ක ඊයේ පෙරේද ත්‍රිවිල් එකේ ළමෙක් වැටෙනවා විවට. අම්මන් නින්ද කියලා. සාමාන්‍යයෙන් ඒක අපේ අහන්න දකින්න පුළුවන් දෙයක් නෙමෙයි විස්තර අපි සාහිත්‍ය අහපු දේවල් දැන් ඕනේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ශානක මේ අපි ආයේ එමු වර පාසල කියන කාරණාවට පාසලේදී ගුරුවරු සියලු දෙනා මේක අනිවාර්යෙන් දැනගත යුතුයි. මම ශානක මගේ වෘත්තිය ආරම්භ කරන්නේ ගුරුවරෙක් විදියට. හරි. එතකොට පාසල් 3ක මම සේවය කරලා තියෙනවා. ඉතින් කෙටි කාලයක් අවුරුද්ද වගේ වැඩිම කාලයක් මේ ගල්කිස්ස පාසලක වැඩ කරා. පෞද්ගලික පාසලක. එතකොට මම දැකපු දෙයක් තමයි ඉස්සර ගුරුවරයයි දැන් ගුරුවරයා ඇත්තට වෙනස්. ඉස්සර කාලේ ගුරුවරයා කියන්නේ සමාජයේ යම්කිසි මට්ටමක් තියෙන ආර්ථික ප්‍රශ්න නැති එහෙම මිනිස්සෙක්. හරිද? දැන් ගුරුවරයාගේ රෝල් එක වෙනස්. හරි? එතකොට ගුරුවරුන්ට මොනම හේතුවකටවත් දරුවන්ට දඬුවම් කරන්න බෑ. එකක් තමයි ශානක නීතියෙන් අර්ථකථනය කරලා දිනවනේ දරුවෙකුට වැරද්දක් කරන්න බෑ කියලා. කියන්නේ දන්නේ සංග්‍රහය 75 වෙනි වගන්තයේ දීලා අවුරුදු 8ට අඩු ළමයෙක් කරන කිසිම ක්‍රියාවක් වරදක් අපරාධයක් වෙන්නේ නැහැ. 12ට අඩු ළමයෙක් කරන කිසිම ක්‍රියාවක් අපරාධයක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට පාසලේදී යම් කිසි ක්‍රියාවක් කරා නම් ඒක වැරදක් වෙන්න විදිහක් නැහැ. ඒ වගේම දරුවන්ට ශාරීරික දඬුවම නම් කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒක මම දන්නේ සමහර සංවාදවලදී මම දැක්ක මේ චුට්ටක් ගැහුවට කමක් නැහැ. ඕකේ ප්‍රමාණය අපිට තීරණය කරන්න බෑනේ. චුට්ටක් පොඩ්ඩක් කියන එකේ තේරෙනවද? මම පොඩ්ඩක් ගහලා ළමයා කනපල්ලා ගියොත් ළමයාගේ ජීවිත කාලෙම ඉවරයිනේ. එතකොට දන්නේ සංග්‍රහයට සංශෝධනයක් කරනවා. 308 වගන්තිය. 308 වගන්තිය පැහැදිලිව සඳහන් වෙනවා ශානක ළමයින්ට එරෙහිව ක්‍රූරත්වය සම්බන්ධයෙන් නීති මේකේ තාම පැහැදිලිව සඳහන් වෙනවා. ශාරීරිකව හෝ මානසිකව ළමයින්ට ප්‍රශ්නයක් ගෙන දෙන ක්‍රියාවක් කරන්නත් බැහැ කියලා. මම මෙහෙම ප්‍රශ්න කරනවා. දැන් කිව්වා ඉතිහාසයේ දරුවෝ පිළිබඳව කිසිදු ප්‍රශ්න වාර්තා වුණේ නැහැ. එම වාර්තා වෙන්න දරුවන් පිළිබඳව සිද්ධ වුණෙත් නැහැ කියලා. ඉතිහාසයට ගිහිල්ලා ආයෙ කතා කරොත් මේක අතීතකාමයේ කියලා හිතන්න එපා. කියයි මේ අපේ කාලේ ගුරුවරු නම් අපිට හොඳට මතක හිටින්න දඬුවම් දුන්නා. මතක හිටින්න පාරවල් ගැහුවා කියලා. ඒක ඔබතුමාටත් පොදුයි මටත් පොදුයි. ඊට එහාට ගිහිල්ලා තව අවුරුදු අපි ගමුකෝ 20කට 30කට නෙමෙයි. දැන් මේ කියන්නේ අවුරුදු 50කට එහාට ගියොත් ඊට වඩා එම කියයි. එතකොට අර වැරදි අඩු වෙන්නයි දරුවන්ට සිදුවෙච්ච වැරදි අඩු වෙන්නයි දරුවන් වෙනුවෙන් දීපු දඬුවම වැඩි වෙන්නයි එක අතර සම්බන්ධයක් තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ. දැන් දරුවන්ට දඬුවම් දෙන්න බෑ. චුට්ටක් එහා මෙහා වුණොත් නතර වෙන්නේ මානව හිමිකම් වලින්. එතකොට දරුවන්ට සිද්ධ වෙන වැරදි ඒ වගේම වැඩි වෙලා. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක නම් හැබැයි හරි අතාර්කිකයි. මොකද ශානක
ගැහුවම බැන්නම දරුවෝ හරි කවුරු හරි හැදෙනවා නම් දැන් අතීතේ ඉඳන් ලෝක ඉතිහාසයේ පටන් ගත්තා ඉඳන් අද වෙනකන් දඩුවම් කරනවා. දඩුවම් කරපන් දැන් මොකද අපරාධ අඩු වෙලාද වැඩිද? අපරාධ වැඩි වෙනවා. ඒ හින්දා මම මේ නම් ගම් සඳහන් කරනවා මම දැක්ක හරි අපි සමාජ මාධ්‍ය භාවිත කරන ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් කියනවා ඒක හරි ලස්සනයි. ඒක මගේ හිතලත් හරි වැදුනා. දරුවන්ට ගහලා බැනලා දේවල් කරගන්න පුළුවන් නම් ඒක හරි විහිළුවක්. ඒක හරි ආදරෙන් කියලා කරලා ගන්න පුළුවන් නම් ශානක ඒක ඇත්තට මම ප්‍රායෝගිකව අත්විඳිනවා. ඒක ඇත්තටම අපිට කරගන්න පුළුවන්. මොකද දැන් ලංකාවේ ප්‍රසිද්ධ පාසල තියෙනවා ගල්කිස්සේ ඒ පාසලේ මේ ගුරුවරු ළමයිට ගහන්නේ නැහැ. ළමයිට ගහන්නේ නැහැ. ශානක පුළුවන් නම් බලන්න වෙලාවක ගිහිල්ලා උදේ ඉන්ටර්වල් එකට කලින් පාසල් ආරම්භ වෙලා ගියාට පස්සේ ඇතුලේ ඉස්කෝලේ තියෙනවද කියලා හොයන්න බෑ. ඉස්කෝලේ තියෙනවද හොයන්න බෑ. මුත්තට ගහන වේවැලෙන් ගාන පරිශ් කරන හැම ඉස්කෝලේකට ගියාම මේ කෑ ගහනවා. හරි ගෝසාවයි. ළමයි එහෙම එදුවනවා. එතකොට මොකද්ද ඒකට දෙන උත්තරේ? ඒ හින්දා කිසිම වෙලාවක දරුවන්ට දඬුවම් කරලා දරුවෝ හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදි. දරුවෝ මොකද දන්නද ඊට පස්සේ කරන්නේ? ඒකට විකල්ප හොයනවා. දරුවන්ට යම් කිසි දෙයක් තේරුම් කරන්න අපි යොදාගන්නේ දඬුවම නම් ශානක දරුවෝ විකල්ප හොයනවා. ඊට පස්සේ ඒකේ විකල්ප වල ප්‍රතිඵල තමයි වැඩි හිටි වුණාට පස්සේ එන්නේ. ඉතින් ඒ හින්දා දරුවන්ට ගොඩාක් වෙලාවට අද වෙනකොට ඔය ශාරීරිකට වඩා මානසිකව තමයි ඔක බලපාන්නේ. මම සම්පූර්ණයෙන්ම ඔය මතේ සම්පූර්ණයෙන් බැහැර වුණා. මොකද නීති වෘත්තියට එන්නත් කලින් මම ඒක දන්නා කොහොමද කරන්න කියන්නේ. එතකොට මේ 308 කියලා වගන්තියක් හඳුන්වලා දීලාම තියෙන්නේ මේ දරුවන්ට වෙන ෆිසිකල් ඩැමේජ් එකට වඩා ශානක මෙන්ටල් ඩැමේජ් එක ඉතාම ඒක අපිට ගණනය කරන්න බෑ. ඒකේ රිසල්ට් එක එන්නේ අවුරුදු ගානකට පස්සේ. හරි. දැන් එතකොට මට හොඳ උදාහරණ දෙන්න පුළුවන්. දැන් ඔය සමහර වෙලාවට ඔය ගහලා බැනලා හැදුනා කියලා ඉන්න පුද්ගලයෝ මේ සමාජය දැන් අද ලොකු තැන් වල ඉන්නේ. දැන් ලංකාව අද හැදිලා තියෙනවද? ඒක තමයි ඉතින් සරලව අහන්න තියෙන ප්‍රශ්නේ. දැන් අර අපි ආරම්භයේදී කිව්වා මේ දරුවෙක්ගේ ආරක්ෂා වෙන්න තියෙන ආරක්ෂිතම තැන තමයි මේ වයස ගත්තොතින් ඔබතුමන් කියනවා අවුරුදු 4ක් 5ක් වෙනකම් පෙර පාසල් එනකම් දරුවා ආරක්ෂිතයි කියලා. පෙර පාසල් එනකම් දරුවා බොහෝ දුරට ගැවසෙන්නේ ඉන්නේ නිවස තුලනේ. එහෙනම් දරුවාගේ ආරක්ෂාව වැඩිපුරම තියෙන තැන නිවස කියලා යම්කිසි තැනකට එන්න පුළුවන්. දැන් දරුවා මේ පෙර පාසල් නිරාවරණය වෙනවත් එක්ක එහෙම නැත්නම් පාසල් නිරාවරණය වෙනවත් එක්ක තමයි ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ කියලා කියනවා. හැබැයි මේ ඔබ කියන තවත් එක උත්තරයක තියෙනවා ඔබතුමන් කියන එක උත්තරයක තියෙනවා මේ දරුවා දෙමව්පියන්ට අයිති නෑ අයිති රජයට කියලා. ඔව්. ඒතර අයිතිය ලැබෙන්නේ නැහැ එමනම් දෙමව්පියන්ට. හැබැයි උන් ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා සහ ආරක්ෂිත වීමේ උන්ට හැකියාවක් තියෙනවා ගෙදර තුල. ඔව්. හැබැයි අපි අහලා තිනවා ගහේ මල් කයේ කටු වලින්ම පරවෙනවා. ඔව්. ගහේ මල් ගහේ කටු වලින්ම පරවෙන්නව ඉඩ තියෙනවා. දෙමව්පියන්ගෙන් දරුවන්ට ආරක්ෂාවක් තියෙනවද? එහෙම ලැබිය යුතුද? මෑත කාලේ ඕනි තරම් සිද්ධි වාර්තා වෙනවා විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් මේ මව විදේශගත වීමත් එක්ක දියණියෝ ඉන්නවා නම් ඒ දියණියට තියෙන ආරක්ෂාව පිළිබඳව Tamanගේ පියාගෙන්ම මේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ වගේ සිද්ධි එක්ක පියවරු ජීවිතේ නැති කරගන්න තැනට පවා ගියා. දියණිවරු ඒ පියවරුන්ගේ හරහා දූෂණය වෙලා එහෙම නැත්නම් දරුවෝ ලැබෙන තැනටපත් වුණා. මේ සිද්ධිය ඕන තරම් වාර්තා වුණා. ගහේ මල් ගහේ කටු වලින්ම පරවෙනවා. හැබැයි ආරක්ෂිතම තැන නිවස වෙන්න ඕනි කියලා. සහ ආරක්ෂිතම තැන නිවස කියන කාරණාව ඔබතුමන්ගේ උත්තරේ තිබුණා. මට මේ ප්‍රශ්නේ ලියා ගන්න ඕනේ. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් ශානක. දැන් මම එතකොට පොඩි නීති තත්ත්වයක් පැහැදිලි කරගෙන යන්නම් ඈ. ඔතෙන් ඉන්න පුළුවන් ගෘහස්ත හිංසනය කියන කාරණා. ඒ කාරණාව වෙන්න පුළුවන්. අපේ රටේ මේ ඕනම පුද්ගලයෙකුට ලිංගිකව හැසිරෙන්න පුළුවන් තම කැමැත්ත මත. ඒ වයස තමයි අවුරුදු 16. ඒකෙත් පොඩි ගැටලුවක් තියෙනවා පස්සේ අපි කතා කරමු. අවුරුදු 16. හරි මේක වැඩසටහන බලලා කවුරුත් එක වරදවා තේරුම් ගන්න එපා. නමුත් නීතියේ තියෙන දේ අපි පැහැදිලි කරන්න. අවුරුදු 16. අවුරුදු 16ට අඩු ඕනම පුද්ගලයෙක්. ඒ කියන්නේ අපිට දැන් ඕක මතක් කරගම දූෂණය කියන ගමන් මතක් වෙන ටග්ගල ගැහන ළමයෙක් විතරනේ. පිරිමි ළමයෙක් වුණා. අවුරුදු 16ට අඩු කෙනෙක් තම කැමැත්ත මත වුවත් ලිංගික ක්‍රියාවකට සම්බන්ධ වුණොත් ඒ අනිත් පාර්ශවය ස්ටැටියුටරි රේප් කියන වරදට හසු වෙනවා. මේකට අවුරුදු 20ක් දක්වා දඩුවම් ලැබෙන වරදක්. එතකොට මේ කාරණාව හොඳට අවබෝධ කරගන්න ඕනේ සමාජයේ ඉන්න දරුවෝ සහ වැඩිහිටියෝ. දැන් සමහර වෙලාවට අවුරුදු 15යි මාස 11ක් වගේ වන ගැහැණු ළමයෙකුට ඒ වගේ හැඟීම් එන්න පුළුවන්. නමුත් නීතියෙන් කිසිම අවසරයක් නැහැ. ඒ වගේම වාශානකව කිව්වා අපි හිතරවනේ දරුවෝ අපිට අයිතියි කියලා. එතකොට අම්මා ගොඩාක් වෙලාට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ අම්මලා රට යනවා. අම්මලා රට ගියාට පස්සේ ගෙදර දරුවෝ තනි වෙනවා.
එතකොට තාත්තා විශ්වාස කරනවා මේ මගේ ප්‍රොපර්ටි එකක්. ඇත්තටම ඉස්සර නීති තිබ්බේ එහෙම තමයි. ඉස්සර පොතේ සලාමේ නීතිය දරුවෝ විකුණන්න පුළුවන්. රෝම නීතිය දරුවෝ වහල්කමට දෙනවා. දරුවෝ විකුණන්න පුළුවන්. හරිද? දරුවෝ මැරීමේ අයිතිය උනත් දෙමාපියන්ට තියනවා කියලා තමයි ওই ගෝත්‍රික සමාජවල මේ මිනිස්සු නීති විදිහට හදාගෙන තිබ්බේ. නමුත් තාත්තා හිතනවා මේක මගේ ප්‍රොපර්ටි එකක්. මේක මගේ දෙයක් කියලා. එතකොට ගෙදර ඉද්දී ඒ වගේ ඇත්තට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ශානක අපි ඒක ආඩම්බර වෙන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට මේ දරුවෝ ඉස්සරහට එනවා. පොලිසියට ගිහිල්ලා මේ ප්‍රශ්න කියනවා. ඒ වගේම අපි කතා කරමු ඒ සම්බන්ධ විශේෂ පොලිසිය වෙනම ආයතන පිළිලා තියෙනවා. ළමා ආරක්ෂක අධිකාරිය තියෙනවා. කාන්තාර ළමා ආරක්ෂක තියෙනවා. එතකොට ඒ අංශ වලින් ටක් ගාලා ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම ශානක අධිකරණයේ වුණත් අපි අධිකරණයේ ඉසුතිවන්ත වෙන්න ඕනේ. ප්‍රශ්නයක් ආපුවාම අධිකරණයේදීත් මේ මොකක් හරි ගැටලුවකට දරුවෙක් සම්බන්ධ නම් ගොඩක් වෙලාවට විනිසුරුතුමා උසාවියේ කට්ටිය එළියට යහලා සාක්ෂි ගන්නවා. එහෙම නැත්නම් චේම්බර් එකේ උගේ පෞද්ගලික කාමරේ සාක්ෂි ගන්නවා. ඒ වගේ දරුවන්ට එහෙම නැත්නම් වීඩියෝ හරහා සාක්ෂි ගන්න පුළුවන්. විශේෂ සැලකිල්ලක් දක්වනවා. හරි. එතකොට නිවස අනාරක්ෂිත නම් ඒකට නීති නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම මහාධිකරණය තුල ගියාම දවසකට එකක් හෝ දෙකක් තියෙනවා මේ ප්‍රශ්නේ. ඕකේ අපි අනිත් පැත්තක් කතා කරපුවාම දැන් ගොඩක් වෙලාවට අම්මා හරි තාත්තා හරි දෙන්නම රට ගිහිල්ලා හරි ගෙදර ඉන්නවා පිරිමි ළමයි. අපි හිතන්නේ ආරක්ෂිතයි කියලානේ. ඒ ළමයා ආරක්ෂිත නැහැ. අවුරුදු 15ක පිරිමි ළමයි තමන්ගේ පුංචි නැන්දා වෙන කාන්තාවක් එක්ක මේ ලිංගික සම්බන්ධතාව පවත්වන්න පුළුවන්. මේක අපරාධයක්. මොකද ශානක එහෙම වුණාම දැන් අපි හිතනවා ඒක මොකද්ද ප්‍රශ්නේ කියලා. පිරිමි ළමයාත් හොඳට හැදිලා නම් මොකද්ද ප්‍රශ්නේ කියලා. එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද දන්නවද? අර වයසින් මේ මෝරපු අධ්‍යක්ීම් බහුල කාන්තාවක් මේ දරුවෙක් අවුරුදු 15ක ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් තිබ්බට පස්සේ ඒ ළමයා වැඩිහිටියෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ ළමයාට කවදාකවත් ඊට පස්සේ නෝමල් ලයිෆ් එකක් නැහැ. අවුරුදු 18 පවුනාට පස්සේ එයාට සුදුසු සහකාරියෙක් හොයාගන්න හැකියාවක් නැති වෙනවා. ඒ කියන්නේ සමාජ බලපෑමක් හින්දා නෙවෙයි. එයාගේ මනස වෙනස් වෙනවා. එයාගේ ඒක එහෙම තමයි. ඒ නිසා ඒක ලොකු බලපෑමක් වෙනවා ගැහැණු ළමයින්ටත් පිරිමි ළමයින්ට කියලා කිසිම ભેදයක් නැහැ. මේ වගේ ළමයින් ගෙවල් ඇතුලේ ඉද්දි ඔය ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට අද වෙදි ප්‍රතිකර්ම හැදිලා තියෙනවා. දැන් අර අනිත් කාර්යවලට මම වෙන ශානක මතක් කරපු හින්දා ගෘහස්ත ඉන්ධනයේ වැලකීමේ පනතක් තියෙන ගෘහස්ත ඡණ්ඩත්වයේ පිළිවෙත. එතකොට ළමයෙක් අනාරක්ෂිත නම් ගෙදර තාත්තා ඒ ළමයින්ට කරදර කරනවා නම් අහනවා නම් බයිනවා නම් අධිකරණයට ගිහිල්ලා පුළුවන් උතුරු ආඥාවක් ගන්න. තහනම් ආඥාවක් ඔකට නිවසට එන්න බැරි වෙන්න. ඒ වගේම තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි දරුවව නඩත්තු කරන්නේ නැත්තම් නඩත්තු පනතේ ප්‍රතිපාදන තියෙනවා පැහැදිලිවම අවුරුදු 18 වෙනකන් දරුවා නඩත්තු කිරීමේ වගකීමෙන් යුතුයකමෙන් දෙමාපියෝ බැඳලා ඉන්නවා. ඒ වගේම යම්කිසි ළමයෙක් අධ්‍යාපනය ලබනවා නම් උසස් අධ්‍යාපනය ලබනවා නම් ඔහුට නැවතත් අධිකරණයට ගිහිල්ලා අවුරුදු 25 වෙනකන් නඩත්තු ගන්න පුළුවන්. මේ හැකියාවක් තියෙන එක විශේෂ අවස්ථාවක්. අවුරුදු 25 දක්වා දෙන්නේ අධිකරණයේ කාර්ය සලකා බලලා. නමුත් 18 වෙනකන් දෙමාපියෝ බැඳලා ඉන්නවා දරුවාව නඩත්තු කරන්න. ඒකම සිහිතාවක තබා ගන්න ඕනේ. මේ නඩත්තු ගන්න අපේ වස්තුවක් නෙමෙයි. රජේ. මේක අපිට අයිති දෙයක් නෙමෙයි. මේක රටේ සම්පතක්. මේක අයිති රජයට තීරණ ගන්න අධිකරණයෙන්. හැබැයි අපි වගකීම් බැඳලා නඩත්තු කරන්න ඉන් රිටර්න් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. සමහර දෙමාපියෝ බලාපොරොත්තු වෙනෝනේ ළමයි හදන්නේ ශානක බැරි වෙනකොට උදව් බැරි වෙනකොට උදව් කරන්න. එහෙම නැත්නම් පරම්පරාව ගෙනියන්න. ඉස්ලාම කෙල්ලෙක් හම්බෙනකොට හොඳයි ඊළඟට ඉපදෙන ළමයි ටික බලා ගන්න. එහෙම නැත්නම් Tamanට බැරි වෙච්ච අරමුණු ඉලක්ක කරා Tamanගේ දරුවෝ හරහා යන්න. හොඳ ප්‍රවේශයක් ඔන්න ඕකත් කතා කරන්න ඕනේ කාරණාවක් ශානක. දැන් තව වෙලාවට අපි හිතමුකෝ පවුලේ වැඩිමල් දරුවෙක් රෝගී දරුවෙක් ලැබුණා කියලා මේ මට කතා කරන කාරණා මිනිස්සු ඊළඟට දමෙක් හදනවා. ඒ කියනවා මෙයා හැදුවේ අරයව බලා ගන්න. මේ කොච්චර ඩැමේජ් එකද ශානක. අපි මේ ලෝකෙට ළමයි ඔටෝමැටිකලි එන්නේ නැහනේ. අපි ගෙන්නනවා. අපි තමයි ළමයින්ව ගෙන්නන්නේ. ගෙන්නලා අපි ඒගොල්ලන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට වැඩිමල් දරුවා හරි රෝගී තත්ත්වයකින් අපඝාතයක නම් අන්ධ නම් මොනවා හරි ෆිසිකල් ඩැමේජ් එකක් තියෙනවා නම් එයා විශේෂ මේ අවශ්‍යතා සහිත දරුවෙක් නම් ඒ දරුවා බලාගෙන තව දරුවෙක් හදනවා. ඒ වගේ දෙමාපියන්ට මෙන්න මේ මානසික මට්ටම අපි මේ නීතියේ වාක්‍ය වගන්ති අංකත් එක්ක කියනකට වඩා ශානක මෙහෙම කියන එක තමයි වැදගත් වෙන්නේ. හොද්දට දෙමාපියෝ දැනගන්න ඕනේ දරුවෝ අපිට අයිති නැහැ. දරුවෝ පිළිබඳ තීරණ ගන්න අධිකරණය. අපි හැබැයි දරුවෙක් මේ ලෝකෙට ගෙන්නුවා නම් එයාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් නීති තියෙනවා. එයාව නඩත්තු කිරීමේ වගකීමෙන් ඒකටත් නීති තියෙනවා. අපි බැඳිලා ඉන්නේ.
ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් කියන හැඳින්වීමේදී අවුරුදු 16ට අඩු දරුවෙක් කැමැත්තෙන් හෝ ලිංගිකව එකතු වීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් විදිහට තියෙනවා. හැබැයි දරුවා හඳුන්වා දීමට තියෙන්නේ අවුරුදු 18කට අඩු දරුවෝ නැත්නම් වයසෙන් අඩු අය දරුවෝ විදිහට පිළිගන්නවා. එහෙමනම් පොඩි ප්‍රශ්නයක් එනවා අවුරුදු දෙකක්. කියන්නේ 16 ඉඳලා 18 දක්වා දරුවන්ට කැමැත්තෙන් ලිංගිකව එකතු වෙන්න පුළුවන් වගේ අදහසක් එනවා. 16 18 කළොත් ප්‍රශ්න විසඳෙනවද නැත්නම් 18 16ට ගෙනහැල්ලා මොකක් හරි මේ ප්‍රශ්න විසඳමුද? අර අවුරුදු දෙක ඇතුළත දරුවන්ට කැමැත්තෙන් ලිංගිකව එකතු වෙන්න පුළුවන්ද? තාම හොඳ ප්‍රශ්නයක් ශානක මේ මමත් කාලයක් තිස්සේ ඔය විවිධ වැඩසටහන් වලදී මගේ වැඩසටහන් වලදී මම ඔය ප්‍රශ්න ඉස්මතු කරනවා. මේක මේ නීතියේ තියෙන හිඩසක්. මේ 18 කියන එක ගේන්නේ 18න් තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට ගිවිසුමකට එළඹීමේ හැකියාව ලැබෙන්නේ. 18ට වැඩි අයට තමයි ගිවිසුම් වලට එළඹෙන හැකියාව ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ විවාහය කියන්නේ ගිවිසුමක්. අපි කඩේකට බඩුවක් අපි සුපර් මාකට් එකට ගිහිල්ලා තියෙන බඩුවක් අරගෙන ඇවිල්ලා අපි එතන කැෂියර්ට දෙනවා. අපි කියන්නේ අර්පණය කරන ඔෆර් එකක්. එයාට පුළුවන් ඒක ඇක්සෙප්ට් කරන්නත් නැතුව ඉන්න. ළමෙක් නම් රස බෝතලයක් අරන් ආවොත්, පිහියක් අරන් ආවොත්, භයානක දෙයක් අරන් ආවොත් එතනින් දෙන්නේ නැහැ. එතකොට 18 තමයි මේ ගිවිසුමකට එළෙන්න පුළුවන් හැකියාව. අර වගේ වාචික ගිවිසුමක් වෙන්න පුළුවන්, විවාහය වගේ ලිඛිත ගිවිසුමක් වෙන්නත් පුළුවන්. එතකොට අපේ රටේ නීතීන් තියෙනවා අවුරුදු 16ට අඩු කාන්තාවන් හෝ පිරිමි ළමයින්ට ලිංගිකව එකතු වුණොත් අනිත් පාර්ශ්වයේ ව්‍යවස්ථාපිත දූෂණයට යටත් වෙනවා. හැබැයි 16න් පස්සේ තමන්ගේ කැමැත්ත තියෙනවා නම් ලිංගිකව හැසිරෙන්න පුළුවන්. මේක තමයි නීතිය. හැබැයි ශානක 16 අපි හිතමුකෝ 16යි මාසයයි කියලා. ඒ වගේ ගැහැණු ළමයෙක් ලිංගිකව හැසිරිලා ගැප් ගත්තොත් එයාට විවාහ වෙන්න බෑ. 18 වෙනකන් ඉන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට එයාට උපත ලබන්න දෙන්න වෙන්නේ අවිවාහජ දරුවෙක්. විවාහයකින් පරිබාහිරව උපන් දරුවෙක්. එතකොට දරුවත් ලැබිලා හරි මේ කාන්තාව ගොඩක් අසරණ තත්ත්වයටපත් වෙලා 18 දී අර පුරුෂයා මෙයාව විවාහ කරගන්න බෑ කියලා කිව්වොත් අන්න ලොකු ප්‍රශ්නයක්. අපි මේක නීති හිඩසක් මේක අධිකරණ අමාත්‍යවරු ගණනාවකට යොමු කරලා තියෙනවා. එක්කෝ අපිට ප්‍රශ්නයක් නැහැ. ඕනතරම් ඔය ළමයින් පිළිබඳ රිසර්ච් කරන ආයතන තියෙනවා. 16න් විවාහ වෙන එක හොඳද? එහෙම නැත්නම් 18 වෙනකන් අර නීතිය තියෙන එක හොඳද? කියන එක සම්බන්ධ මේ හිඩස පුරවන්න ඕනේ. මේ හිඩස හින්දා ශානක අද වෙනකොට අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ වල විශේෂයෙන් වෙනවා සෑහෙන ප්‍රශ්න ගණනාවක්. ගෑල් ළමයි ගෙදරින් ගිහිල්ලා තියෙන කැමැත්ත එක්ක පොලිසියට එක්කන් ගියාම පොලිසිය කියනවා මං කැමැත්තෙන් ගියේ කියලා. ඒතර මේ 16 17 වයසක දරුවෙකුට අපි හිතන්නේ එහෙම සමාජයේ එහෙම අවබෝධයක් තියෙනවා කියලා. ඒ වගේම ශානක අපි විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ පහුගිය කාලේ ගෙනාව මේ පාසල් වල දරුවන්ට මේ ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙලක්. ඒක ඉතාම හොඳයි. මම මේ පොත පෞද්ගලිකව බැලුවා. ඉතාම හොඳයි. නමුත් ඒක ඉම්ප්ලිමන්ට් කරන්න දුන්නේ නැහැ රජයට. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද මෙන්න මේ වගේ දරුවෝ ඉතාම අසරණ තත්ත්වයට පත්වීම වළක්වා ගන්න පුළුවන් දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දෙලා තිබ්බලා. එක්ක මේ නීතියේ හිඩස පුරවන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ කාලෙදි වෙන්න පුළුවන් දරුවෙකුට වෙන්න පුළුවන් හානිය වළක්ව ගන්න අධ්‍යාපන ක්‍රමය එතෙන්ට ගෙනල්ලා හිඩස පුරවන්න ඕනේ. එහෙම නැත්නම් ශානක ඕකල් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි දැක්ක මේ මෑත කාලේ ලංකාව තුළ මේ ජනප්‍රිය වන නිර්මාණ ගත්තාම විශේෂයෙන්ම මේ අපි ගත්තොත් කලාකෘති විදිහට ගත්තොත් ගීත ගත්තත් එහෙම නැත්නම් චිත්‍රපටි ගත්තත් එහෙම නැත්නම් ටෙලි නාට්‍ය ගත්තත් අනිකුත් ඕනෑම නිර්මාණයක මේ ප්‍රසිද්ධ වෙන්න ජනප්‍රිය වෙන්න ජනප්‍රිය තලයට මේ නිර්මාණය ඔසවා තැබෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ දරුවන් සහ දරුවන්ගේ දක්ෂතා කුසලතා එහෙම නැත්නම් මේ දරුවන්ගේ සංවේදී කාරණා. දරුවා සංවේදී දරුවාගේ වචන හරිම හුරතල් ඒ කාරණා පාවිච්චි කළා. ඒ අතරේදී ලෝකයේ තත්වය ගත්තොත් මේක ජාත්‍යන්තර තත්වයට ගියොත් ජාත්‍යන්තරය තුලත් ඒ වගේ බිහිවෙච්ච නිර්මාණ තුල ඒ පාවිච්චි කරන්නේ දරුවා විදිහට නෙවෙයි. ඔහු වෙනම නිර්මාණයක තියෙන ආකෘතියක් විදිහට පාවිච්චි කරන්නේ. යම්කිසි නිර්මාණයක කියන්නට උත්සාහ කරන දෙයක් පිළිබඳව ඔහු පාවිච්චි වෙනවා. ඔහු නැත්තම් ඇයව පාවිච්චි වෙනවා. ඊට පස්සේ ඔහු නැවතත් සාමාන්‍ය තත්වයට ගේන්න විශේෂයෙන්ම දරුවාගේ මානසිකත්වය අපි පිළියම් වෙමින් යන කාලයක් මේක කියන්නේ සකස් වෙලා නැහැ තාම. යාපත් තත්වයක නැවත වරක් යථා තත්වයට ගේන්න නැවතත් දරුවාව ඒ යුත යොමු කරන්න යම්කිසි විද්‍යාත්මක කරුණු කාරණා සිදු වෙනවා. හැබැයි අපේ රට තුල නිර්මාණ බිහි වෙන්න පාවිච්චි කරපු දරුවෝ නිර්මාණ ඕනෑ තරම් බිහි වුණා. ඒ දරුවන් නැවත වරක් රිකවර් කරන්න නැත්නම් යථා තත්වයට ගේන්න ඔවුන්ට වැඩපිළිවෙලක් සකස් වුණාද? ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සහ නිර්මාණ අතර සම්බන්ධතාවය හැදුණා. ඒ ඔස්සේ ඔවුන්ගේ සම්පූර්ණයෙන්ම පරිකල්පනයන් ඔවුන්ගේ පෞද්ගලිකත්ව සියල්ල වෙනස් වුණා. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච අවස්ථා තිබ්බා. මෙන්න මේවා වෙනස් වෙන්න අපි තාක්ෂණික විසඳුම් හොයාගන්න ඕනේ නේද දැන්?
පැහැදිලිම ඔකට ගේන්න ඕනේ ලෝකේ අපි දියුණු යයි හිතන සමාජවල අපි හිතමුකෝ නළුවෙක් විදියට රඟපාපු නැත්නම් මොකක් හරි විශේෂ වැඩසටහනක් විශේෂ චරිතයක් කරාට පස්සේ ඒ දරුවව ඒකෙන් රිකවර් කරන්න විශේෂ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ වගේ මේවට විශේෂ නීති තියෙනවා. යම් යම් කොන්දේසි වලට යටත්ව තමයි දරුවව යොදා ගන්න පුළුවන්. අපේ රටේ කිසිම පාලනයක් නැතුව දරුවෝන්ව මේවට යොදා ගන්නවා. යොදාගත්තට පස්සේ ඒ දරුවෝන්ව රිකවර් කරන්නේ නැහැ. ඊට පස්සේ වෙන ඩැමේජ් එක හිතා ගන්න බෑ. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මේ වැඩිහිටියෙක් විදිහට ටෙලි නාට්‍යයක රඟපාපුවාමත් මේ ඒ නළුවට ලොකු ඩැමේජ් එකක් වෙනවා. කොහොමද දැක සාකච්ඡාවකදී අර කෝපිකල් ටෙලි නාට්‍යයේ සහාය නළුවා මට නම් මතක නැහැ. ඒ මහත්මයා කියනවා මේ නළුවාට වෙන ඩැමේජ් එකට තමයි නළුවා අය කරන්න කියලා. ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. හරි. තව ওই නාට්‍යයක මේ එයාට ඒ නාට්‍යයේ තියෙන ඇක්සන්ට් එක ගෙදරදිත් අත උස්සලා එනවා කියලා කිව්වා. ඒතකොට හිතන්න ශානක වැඩිහිටියෙකුට මෙහෙම මේ කොටස් 50ක 60ක ටෙලි නාට්‍යයක් රඟපෑවට පස්සේ ඒකේ තියෙන චරිතයේ තියෙන ලක්ෂණ ආරෝපණය වෙනවා නම් කුඩා දරුවෙකුට ඕකේ බලපෑම කොච්චර තියෙනවද කියලා. දරුවා සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන, ගෙදර සෙල්ලම් කරන, අම්මලා තාත්තලාත් එක්ක hina වෙන, සහෝදරයොත් එක්ක රණ්ඩු කරන දරුවෝ එතනින් ගලවලා දරුවව සුවිශේෂී චරිතයකට පනපවලා අපිට නම් ගම් කියන්න බෑ. නමුත් කියද්දි පැහැදිලිව තේරෙනවා ඇති. මොකක් හරි මේ වගේ කරුණු ගොඩක් එහෙම වෙලා ඊට පස්සේ දරුවා විශ්වාස කරන්න පටන් ගන්නවා මම එහෙම තමයි කියලා. උදාහරණයක් විදිහට චාරක මගේ පුතා මේ ওই පහුගිය කාලේ ට්‍රාන්ස්ෆෝමර්ස් කියන චිත්‍රපටි මාලාව මගෙත් එක්ක බැලුවා. එයා හිතනවා මේ එයා ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා. අර ට්‍රාන්ස්ෆෝමර් වගේ නැගිටිනවා මේවා කරනවා. මම ඊට පස්සේ එයාට කිව්වා නෑ ඔයා ට්‍රාන්ස්ෆෝමර් නෙමෙයි. ඔයා මිනිස්සෙක්. ඊට පස්සේ මම YouTube එකේ ප්‍රෝග්‍රෑම් එකක් දාලා හියුමන් බොඩි එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා පැහැදිලි. ඒක ඔබතුමාටත් පොදුයිනේ. ඔබට මතක නම් අපි පොඩි කාලේ රොබින් හුඩ් බැලුවට පස්සේ අර ඊතල දුනු හදාගෙන සෙල්ලම් කරා. එහෙම නැත්නම් රොබින්සන් අන්දරේ බැලුවට පස්සේ අර ගෙවල් වල මේ ගස් උඩ ගෙවල් හදා ගන්න පුරුදු වුණා. ඒ තත්ත්වයන් අපිට පොදුයිනේ. දැන් මේ අපිට කරපු බලපෑම අද වෙද්දි මේ ගොඩක් වපසරිය වැඩි. දරුවන්ට බොහොම වපසරියක් තියෙනවා මේ බලපෑම් කරන්න. ඉතින් ඒ නිසා ශානක ඒ සම්බන්ධයෙන් විශේෂ නීති හැදෙන්න ඕනේ. ඕක විතරක් නෙමෙයි. දැන් මම දැකලා තියෙනවා සමහර ප්‍රෝග්‍රෑම් තියෙනවා පොඩි ළමයි අවුරුදු 5 6 7 ළමයි හරි මුකරීනේ. දැන් අපි වචනයක් කතා කරද්දී ශානක අපි 10 වතාවක් හිතලා අපි අඩියක් තියද්දී 100 වතාවක් හිතලා කකුල තියන. දරුවෝ එහෙම නැහැ. අපි ගින්දර අල්ලන්නේ නැහැ. අපි දන්නවා ගින්දරට පිච්චෙනවා කියලා. දරුවෝ ගින්දර අල්ලලා තමයි දැනගන්නේ ගින්දරට පිච්චෙනවා කියලා. හරි දරුවෝගේ කතාව සීමාවක් නැහැ. ඒ දරුවෝ එහෙ කියනවා. සමහර වැඩසටහන් තියා දරුවෝ ගෙනල්ලා පුටු දෙකක තියාගෙන අම්මා තාත්තා අතෙන්ට වෙලා hina වෙනවා. නිවේදක මෙතෙන්ට වෙලා hina වෙනවා. ළමයා ඔහේ ගෙදර වෙන දේවල් ඒ දේවල් කියනවා. ළමයා හිතනවා මේ වෙන හැම දෙයක්ම කියන එක මේ හරි හාස්‍යයට ලක් වෙන දෙයක් කියලා. ඒ හින්දා ළමයට සහ ප්‍රේක්ෂකාගාරිනුත් ඒ වෙනුවෙන් ලබා දෙනවා යම්කිසි උත්තේජනයක් ලබා දෙනවා. ඒතකොට ඒ ළමයට වෙන ඩැමේජ් එක පොඩි කාලේ ඉඳන් දරුවෙක් අපි ශානක මේ නීති හදලා තියෙන්නේ දරුවෝ කියන අය ගස් නෙමෙයි. දරුවෝ කියන අය ඉබේ පැලවෙන්නේ නැහැ. දරුවෝ නිර්මාණය කරන්න ඕන. දරුවෙක්ව නිර්මාණය කරන්න ඕන. ඉබේ ඔහේ දරුවෙක්ව තිබ්බොත් එයා ඔහේ හැදෙනවා සමාජයේ තියෙන දේවල් අරගෙන. එහෙම නෙමෙයි දරුවා කියන කෙනා මේ නීති දාලා රාමුවකට දාලා දරුවාගේ අයිතිය අධිකරණයට දීලා ඒක කරන්නේ එහෙම. දැන් බලන්න ලෝකේ දියුණු අපි දැන් උදාහරණයක් විදිහට YouTube ගත්තාම මේගොල්ලන්ගේ තියෙනවා මේ මම හිතන්නේ කන්ටෙන්ට් පොලිසි එකක් මේ පොඩි ළමයෙක්ව තනියම කැමරාවට හසු කරගන්න බෑ. එහෙම වුණොත් ඒක මම හිතන්නේ ඩිලීට් කරනවා. ඒ හින්දා වැඩිහිටියෙක් ළඟ ඉන්න ඕනේ. දැන් ඒකම උපයෝගී කරගෙන අපේ රටේ සමහර YouTube වීඩියෝ කරනවා මේ වැඩිහිටියන් නිකන් පැත්තකින් හිටගෙන ඉන්නවා. අර ළමයා දාලා ලොකු ළමයට හානියක් සිද්ධ වෙන ක්‍රියාවක් කරනවා. ඒ වගේම මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් මේවා නීති තියෙනවා. ළමයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන කිසිම ඔහුගේ ඡායාරූපයක් වීඩියෝ එකක් මාධ්‍යයට මුදා හරින්න බෑ. ඒක නීතියෙන් තහනම් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපයෝජනයකට ලක් වුණා කියලා ළමයි ටීවී channel එකේ දාන්නේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික YouTube එකේ TikTok එකේ දානවා. දරුවගේ පොර. ඕනතරම් සාක්ෂි තියෙනවා. ඉතින් ඒ නිසා ඔය විශේෂයෙන් මේ වැඩසටහන බලනවා නම් පොලිසිය මහත්මයෙක් ඊළ නිලධාරියෙක් තීරණ ගන්න ඕනේ මේ වැඩිහිටියන්ට වෙන වැරදි සම්බන්ධව නෙමෙයි මේ මෙහෙයුම් දියත් කරන්න ඕනේ ශානක. දරුවන්ට සම්බන්ධව මොකද මේ රටේ අනාගතේ. අපි බලන් ඉන්නේ කවදාද මේ රට හැදෙයි කියලා ශානක. උදාහරණයක් විදිහට ඔය බස් වල මම දැක්ක මේ ළඟදී කාන්තාවන්ට වෙන අකටයුතු සම්බන්ධයෙන් කැමරා ගහගෙන වෙනම පද්ධතියක් වෙනම එක මිෂන් එකක්. ප්‍රශ්නයක් නැහැ ඒක හොඳයි. හැබැයි ඉතින් කාන්තාවට අපහසුතාවයක් පත් වෙනවා නම් ඇයට අවබෝධය තියෙනවා ගිහිල්ලා පොලිසියට පැමිණිලි කරන්න. ඔය අල්ලන් යන අයගේ ඔක්කොම 99%ක් නිදහස් වෙනවා. ඔප්පු කරන්න බෑ ඔය කාරණාව. හැබැයි පොලිසියට පුළුවන් නම් උදේ වරුවේ ශානක මේ දරුවෝ ප්‍රවාහනය කරන පාසල් වෑන් රථ බලන්න.
කිසිම නියාමනයක් නැහැ. ඉඳලා හිටලා පොඩ්ඩක් මාධ්‍ය සංදර්ශන දෙකක් කරනවා. කිසිම නියාමනයක් නැහැ. ඊට පස්සේ දරුවෝ අරන් යන මොටර් සයිකල් වල. තාත්තා හෙල්මට් එක දාගෙන ඉන්නවා දරුවෝ 3 දෙනා හෙල්මට් නැහැ. එක සතියක් පොලිසියට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. අපේ රටේ ඉස්සරහා දරු පරම්පරාව මේ රටේ බිහි වෙන්න තියෙන නායකයෝ අපිට ආරක්ෂා කරගන්න පුළුවන් ශාරක. දැන් අපි මේ සමාජ මාධ්‍ය තුල වාර්තා වුණ සිද්ධින් එක තවත් එක සිද්ධියක් තමයි සාමාන්‍යයෙන් අපි දරුවන්ගේ දක්ෂතා දෙමව්පියෝ ඉස්සරහට ගේන සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒවා කුසලතා විදිහට සාමාන්‍යයෙන් ඒවා සමාජයට ආවට පස්සේ සමාජය අල්ලගන්නේ වෙනම විදිහකින්. සමහරට ඒ දරුවෝ අනුකරණය කරන්න ඒ විදිහට නැවත වාරයක් මීම්ස් හදන තැනටපත් වුණා මේ රට. ඒ වගේ තැනක් මේ විදි තාමත් තියෙනවා. ඊට පස්සේ තවත් YouTube නාලිකා හරහා උන්ට දෙන ජනප්‍රියතාව මේ දරුවන් උස්සලා තියෙනවා. හැබැයි යම්කිසි තැනක මේ දරුවන් යම්කිසි විදිහකින් ගිලුණු ගමන්ම ආපහු පාත්‍ර ඇදලා දාන්නෙත් මේ සමාජ මාධ්‍යමයි මාධ්‍යකරුවාමයි. සමාජ මාධ්‍යයට වගේම සමාජ මාධ්‍ය හසුරවන්න ඔබයි මමයි අපි ඇතුළු හැමෝමනේ සමාජය. මේ සමාජ මාධ්‍ය තමයි මේ සමාජ මාධ්‍ය තුල සමාජය තමයි අන්තර්ගත නිර්මාණය කරන්නේ. සමාජයට මොන වගේ තියෙනවද ඉඩක් මොන වගේ තියෙනවද යුතුයකමක් වගකීමක් මේ දරුවාව රැකගන්න මේ දරුවාගේ ඔහුගේ දරුවා නැත්නම් දරුවා කියන ඒ රාමුව රැකගන්න. ඇත්තටම මාර්ම උදාහරණයක් විදිහට YouTube ගත්තාම මොකක් හරි වීඩියෝ එකක් තියෙනවා නම් දරුවෙකුට වයලන්ට් වෙන කන්ටෙන්ට් එකක් අපිට පුළුවන් ඒක රිපෝට් කරන්න. මම මේක පෞද්ගලිකව කරනවා. රිපෝට් ගිහිල්ලා මොන කැටගරි එකකටද අපි මේක රිපෝට් කරන්නේ. ඒක තියෙනවා මේ දරුවෝ සම්බන්ධව දාගෙන අනවශ්‍ය වීඩියෝ එකක් නම් අපිට පැහැදිලි 10 දෙනෙක් රිපෝට් කරනකොට ප්‍රමාණවත් ශානක. අපේ සමාජයේ වැඩිහිටියන්ට තමයි තියෙන්නේ විශාලතම වගකීම මේ දරුවෝ ආරක්ෂා කරගන්න. විශේෂයෙන් ඔයා කිව්වා වගේ අපි ඔය හිතන්නේ නැති මම අර කලින් සඳහන් කරා වගේ ධනරේ සංග්‍රහයේ 308 වගන්තියේ පැහැදිලිව දීලා තියෙනවා මේ මානසිකව ළමයින්ට වෙන්න පුළුවන් ඩැමේජ් එකක් ගැන. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට ෆිසිකලි ඩැමේජ් එකක් වුණොත් අපිට ඒක බෙහෙත් කරලා හදා ගන්න පුළුවන් ශානක. නමුත් ඒක නිසා හෝ එහෙම ෆිසිකල් ඩැමේජ් එකක් නැතුව ළමයෙකුට වෙන මානසික බලපෑම ඒක කවදාකවත් මම නම් හිතන්නේ නැවත රිකවර් කරන්න පුළුවන් කියලා. ඒ හින්දා මම කියන්නේ දඩුවම් කරන්න ඕනේ, ගහන්න ඕනේ, බනින්න ඕනේ කියන සමාජයේ ඉන්න තාක්කල් ඔය සෝෂල් මීඩියා හරහා ළමයින්ට වෙන බලපෑම ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඉස්කෝලේ ගුරුවරයා ළමයින්ට ගහන්න ඕනේ කියලා හිතන සමාජයක් කවදාකවත් හිතයිද සෝෂල් මීඩියා හරහා මේ දරුවන්ට ඩැමේජ් එකක් වෙනවා කියලා. ඒක විශාල ඩැමේජ් එකක්. ඉතින් ඒ නිසා නමුත් සමාජයේ ඉන්නවා යම් කිසි බුද්ධිමට්ටමක් තියෙනවා පිළිබඳව තේරුම් ගන්න පුළුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මේ වෙලාවේ නියුට්‍රල්. ඒ නිසා ඔවුන්ට පුළුවන් ඔයගේ වීඩියෝ එකක් දැකපු ගමන් තමන් කොච්චර ආස channel එකක් වුණත් තමන් කොච්චර ආසත් කෙනෙක් ඒක කළත් මේක දරුවෙකුට වෙන දෙයක් නම් හැමතිස්සෙම හිතන්න ඕනේ මේක වෙන්නේ මගේ දරුවට කියලා. එහෙම හිතුවොත් නම් ඔක මේව කරන්න පුළුවන්. ඊට අමතරව රජය අනිවාර්යෙන් නීති ගේන්න ඕනේ. දැන් YouTube එකෙන් දාලා තියෙන දේවල් ඒගොල්ලන් ඒක අනුගමනය කරන ගමන්නේ අර ළමයින්ට ඩැමේජ් එක කරන්නේ. විශේෂයෙන් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය දරුවන්ගේ සුරක්ෂිතභාවය හදන්න නැතුව නම් මේ රට හදන්න බෑ. ඒ හින්දා නීති තවදුරටත් වැඩි වෙන්න ඕන විශේෂයෙන් සමාජ මාධ්‍යවා කිව්වා වගේ ඔය දරුවෝ යොදාගෙන කරන වැඩසටහන් සම්බන්ධයෙන්. දරුවන්ට දැන් තියෙන තත්ත්වයන් එක්ක එහෙමනම් අපි කිව්වා මේ නීති හැදිලා තියෙන්නේ. ඔන්නෙන්න ආරක්ෂා වෙන්න තැන් තියෙනවා. අපිට දරුවෙක්ගේ ප්‍රශ්නයක් තිබ්බොතින් දරුවෙක් මේ මොනවා හරි සම්බන්ධව ඒක තමන්ගේම දරුවෙක් වෙන්න පුළුවන් නැත්නම් අසල්වාසී දරුවෙක් වෙන්න පුළුවන් පොදුවේ ඕනෙම දරුවෙක් තමන්ගේ දරුවෙක් කියලා හිතාගෙන මේ දරුවෝ අයිති රජයට කියලා හිතමුකෝ මේ දරුවෝ අයිති අපේ රටට කියලා හිතුවොත් ඉන්නේ තමන්ගේ දරුවා වගේම අල්ලපු ගෙදර දරුවා වගේම නැත්නම් මගතොටෙදි හම්බෙන දරුවා වෙන්නත් පුළුවන් මේ හැමෝම අපේ රටේ දරුවෝ කියලා හිතලා දරුවෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි කොතෙන්ටද යන්නේ මොකක්ද කරන්නේ මූලිකවම ඒක මොන ප්‍රශ්නේද කියන කාරණාව නෙමෙයි මේ හැම ප්‍රශ්නයකටම රාජ්‍ය ආයතන තියෙනවා කියලා අපි දන්නවා විශේෂයෙන්ම මේ ළමා ආරක්ෂක අධිකාරිය වගේම ඒ වගේම පොලිස් ළමා කාන්තය කාර්යාංශයක් තියෙනවා පොලිසිය මේ වගේ ගත්තාම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අංශ තියෙනවා අපි ඔබතුමන්ගේ දැනුම් පද්ධතියත් එක කිව්වොත් මොන වගේ තැන් වලටද යන්න ඕනේ කොතනද ඉඩ තියෙන දරුවන්ගේ ප්‍රශ්න කතා කරන්න ඊට කලින් මම චූටි එකක් කියන්නේ මේ ඔයත් මමත් දැකලා තියෙනවා මේ පාරේ යනකොට දරුවෝ වඩාගෙන හිඟා කනවා දරුවෝ වඩාගෙන හිඟා කනවා. චුට්ටක් අපිට පුළුවන් නම් වෙලාව පොඩ්ඩක් අරගෙන මේ කොළඹ ආශ්‍රිතව ප්‍රධාන නගර ආශ්‍රිතව තමයි තියෙන්නේ. නිරීක්ෂණය කරන්න මේ දරුවා මේ කාන්තාවගෙත් නෙමෙයි. මේ කාන්තාවගේ කවුරුත් නෙමෙයි. ඒ වගේම දරුවාගේ චර්යාව හරි වෙනස් ශානක. අද වෙද්දි මම දැක්කා පොලිසිය විමර්ශන කළා හොයාගෙන තියෙනවා. මේ දරුවන්ට ඩ්‍රග්ස් කියන්නේ මත්ද්‍රව්‍ය පොවනවා. අයිස් හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය පොවලා දරුවා දවසම නිදි. ඒ වෙලට දරුවට කිසිම සිහියක් නැහැ. මේ දරුවා යොදාගෙන හිඟා කන දේවල් වෙන අකටයුතුකම් කරනවා. ධර්මයේ සංග්‍රහයේ 288 වගන්තිය. පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ දරුවෝ යොදාගෙන හිඟා කෑම ඒ වගේ මුදල් ලිපීම ඒතා ක්‍රම වලට යොදා ගැනීම කරන්න බෑ කියලා. නමුත් චානක නීතිය පැහැදිලි. නීතිය තියෙනවා. නමුත් සමාජ වගකීම තමයි මෙතන නැත්තේ.
අපිට පුළුවන් නම් ඇත්තටම අපි ඒක විශ්වාස කරන්න ඕනේ. මේ කලර් ලයිට් එකක් ගාව ඉන්න කෙනෙක් දවසකට ඔයා හිතන්නේ කීයක් හොයනවා හම්බ කරනවා කියලාද? සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් කළා තිබ්බා. පැයකට රුපියල් 3000 4000 මුදලක් හොයන්න පුළුවන්. තප්පරාණුවෙන් අනුවට කලර් ලයිට් එක මේ වෙනවා. ඉතින් ඒ නිසා. ඉතින් මේ වගේ මේ දරුවෝ යොදාගෙන කරන වැරදි සම්බන්ධයෙන් මේ දරුවා මගේ නොවෙන්න පුළුවන්. ඔයා කිව්වා වගේ තමන්ගේ දරුවෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට යන්න ආයතන තියෙනවා ටික පැහැදිලි කරන්න. ඒ වගේම තමන්ගේ නොවන වෙන පාරක ඉන්න පුළුවන්. ගන්නෙක්ගේ දරුවෙක් වෙන්න මේ දරුවෙක් වෙන්න පුළුවන්. යාචකෙක්ගේ දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලපු ගෙදර දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වැසියෙක් දරුවෙක්ව මෙහි කාර්කම යොදාගෙන ඉන්නව වෙන්න පුළුවන්. අවුරුදු 14ට අඩු වෙනා මේ කාර්කම යොදා ගන්නත් බෑ. එහෙම තියෙනවා නම් අපිට පුළුවන් ඒවට ප්‍රතිකර්ම ගන්න. එකක් තමයි කතා කරා වගේ ළමා ආරක්ෂක අධිකාරිය. පැහැදිලිව අපි ළමයින්ට වෙන ඔය ලිංගික අපයෝජන නම් සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය වෙනම ඉන්නවා නීති නිලධාරීන්. ඔවුන් අධිකරණයට එනවා, නඩුව මෙහෙවනවා, ඔවුන් නීතිපතිතුමාගේ උපදෙස් ගන්නවා. ඒවට වෙනම නීතිඥ මණ්ඩලයක් ඉන්නවා. අපිත් සමහර නඩුවල පෙනී ඉන්නවා. අපි විත්තිකාරක පාර්ශවයට පෙනී ඉන්නේ. කෙසේ නමුත් අපිට පේනවා අනිත් පැත්තෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා පැමිණිල්ල වෙනුවෙන්. ඒ ළමයාගේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා. ඒ පනත හරි ප්‍රබලයි ළමා ආරක්ෂක අධිකාරී පනත. ඉතින් ඒක තියෙනවා. අපිට එතනට පැමිණිලි කරන්න පුළුවන්. පැමිණිල්ල විතරයි කරන්න ඕනේ. ඊට පස්සේ නිලධාරීන් ඇවිල්ලා ඒ සියලු දේ කරනවා. ඊට පස්සේ ළමහා කාන්තා කාර්යාංශය තියෙනවා. අපිට එතනට පැමිණිලි කරන්න පුළුවන්. මට මේ අංකයක් තියෙන මතක නැහැ කෙටි අංක 4 19 29 වගේ අංකයක් තියෙනවා. ඒ අංකයට කතා කරාට පස්සේ එච්චරයි කරන්න ඕනේ. මෙහෙම දෙයක් වුණා ගුවට පස්සේ එනවා. ඊට පස්සේ හැම පොලිසියකම රථවාහන පොලිස් ඒකකේ වගේම ওই ළමයි සහ කාන්තාව සම්බන්ධයෙන් වෙනම ඉන්නවා. එතන ඉන්නේ කාන්තාව. පිරිමි අය නෙමෙයි. මොකක් හරි ගැටලුවක් වුණොත් එතන බය නැතුව ළඟම තියෙන පොලිසියට යන්න. අපි පොලිසියට කොච්චර ඇඟිල්ල දික් කරත් මම නම් කිසිම දවසක කරන්නේ ඔවුන් මේ සමාජයට කරන මෙහෙ අති විශාලයි. ඒක පොලිසියකට ගිහිල්ලා බලන්න ඕනේ. ආයක අධිකරණයකට ගිහිල්ලා බලන්න ඕනේ. ඔවුන් හැම පැත්තෙම තැල්නවා. දේශපාලන අධිකාරියෙන් බන්ධනාගාරයෙන් නිලධාරීන්ගෙන් අධිකරණයෙන්. නමුත් දරුවෙක් සම්බන්ධ වුණොත් ස්ථානාධිපතිතුමාගේ ඉඳලා පල්ලෙහා කොස්තාපල්වරිය දක්වා මේකට මැදිහත් වෙලා කටයුතු කරනවා. දරුවෝනේ. ඒ නිසා බය නැතුව ප්‍රශ්නයක් වුණොත් ළඟම තියෙන පොලිසියට යන්න අරවට යන්න Tamanට හැකියාවක් නැත්නම් අවබෝධයක් නැත්නම් ඕන අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම දරුවෙක්ගේ ප්‍රශ්නයක් සම්බන්ධව ශානක අධිකරණයට ගියාම අධිකරණයේදී විශේෂ සැලකිල්ලක් තියෙනවා. ඒ වගේම දරුවගේ සාක්ෂි හරි ප්‍රබලයි. කාලක දන්නා මේ අවසාන වශයෙන් මම මේකත් කියන්නම් මේ පළනියන්ඩි කියලා නඩුවක් තියෙනවා. ඒකෙදි ඔය සාක්ෂි ආඥාපනත හරි ලස්සනටම අර්ථකථනය කරපු අවස්ථාවක්. සාක්ෂි ආඥාපනතේ තියෙනවා සාක්ෂි දී හැක්කේ කාටද? 118 වගන්නේ. සාක්ෂි දී හැක්කේ කාටද? ඒකේ තියෙන්නේ මේ අධික මහලු බව හෝ අධික ලාබාලවිය සාක්ෂි දීමට නුසුදුසුකමක් නොවන්නේය කියලා. ඒ කියන්නේ කුඩා ළමයෙකුට අවුරුදු 5ක ළමයෙකුට උනත් Tamanට අහන ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තර දෙන්න පුළුවන් නම් ඔහුට අධිකරණ ඉස්සරහ සාක්ෂි දෙන්න පුළුවන්. වයසක් නැහැ. එහෙනම් දරුවන්ගේ සාක්ෂි හරි ඊතලයේ වගේ හරි අමාරුයි. අපි අසන්නතාවයටපත් වෙන දරුවෝ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ගියාම දරුවෝ ඊතලයේ වගේ ඒ වගේම දරුවන්ට සහනයක් ලබා දෙන අධිකරණයේදී විශේෂ අවස්ථා සහිතව දරුවෝ සම්බන්ධයෙන් කටයුතු කරද්දී විනිසුරුතුමාගේ නිලමැදිරියට ඇවිල්ලා නිලමැදිරියේදී සාක්ෂි ගන්නත් පුළුවන් ශානක. ඒ වගේම අධිකරණ ශාලාව ඔක්කොම අයින් කරනවා. ඒ වගේම වීඩියෝ සාක්ෂි යොදාගෙනත් දරුවන්ගේ වීඩියෝ තාක්ෂණ යොදාගෙනත් සාක්ෂි ගන්නවා. ඒ හින්දා දැන් ඔය අපි උදාහරණයක් විදිහට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගෙදර රණ්ඩු වෙලා ගිහිල්ලා ගෘහස්ත ඡණ්ඩත්වය කියලා නඩුවක් දැම්මට මේ අධිකරණයේ පළවෙනියටම අතුරු ආරක්ෂණ නියෝගයක් නිකුත් කරන්නේ නැහැ. නමුත් දරුවෙක්ට ප්‍රශ්නයක් වුණොත් අධිකරණය ඊට වඩා තදින් ක්‍රියා කරනවා. නඩත්තු ගෙවීම සම්බන්ධයෙන් වුණත් එහෙමයි. කාන්තාවක් සැමියාට විරුද්ධව නඩත්තු නොලොත් දැම්මොත් අධිකරණය බලනවා විමර්ශනයෙන් අනතුරුව තමයි නඩත්තු දෙනවා නැද්ද කියලා තීරණය කරන්නේ. දරුවෙක් ඉන්නවා නම් පළමු අවස්ථාවේදීම නඩත්තු මුදල තීරණය කළා ගෙවන්න කියලා කියනවා. දැන් හැබැයි අන්තිමට දැන් ප්‍රශ්නය යොමු කරාට තවත් ප්‍රශ්නයක් ආවා ඒක. මේ දරුවෝ සාක්ෂි දෙන්න මේ නීති රාමුව තුළට ආවට පස්සේ ඔවුන්ගේ පෞද්ගලිකත්වය, ඔවුන්ගේ පෞරුෂයට සිදුවන හානි සම්බන්ධව ඔවුන්ට සාමාන්‍යයෙන් එකම සාක්ෂිය 3-4 පාරක් නිලධාරීන් ගණනාවක් ඉස්සරහා ආයතන ගණනාවක් ඉස්සරහා සිදු කරන්න වෙනවා. ඒ ඔස්සේ ඔවුන් නැවත නැවතත් දූෂණය වෙනවා. ඒ ඔස්සේ නැවත නැවතත් ඔවුන්
අතවරයන් ලක් වෙන්න පුළුවන්. මේ කියන කාරණා මම මේ සරලවම කියන්නේ. මේ සාක්ෂි දෙන්න සහ මේ කියන නීති රාමුවට ගෙනාවට පස්සේ දරුවන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කවුද වග කියන්නේ? ඔවුන්ගේ පෞරුෂයට සිදුවන හානි. ඒ දරුවාට විතරක් නෙමෙයි ඔහුගේ අනාගතයටමයි සාමාන්‍යයෙන් ඔහුගේ සාමාන්‍ය ඔහු නිර්මාණය කරන ඔහුගේ අනාගතයටයි බලපාන්නේ. අපි ශානක ওই කතාව සාමාන්‍යයෙන් කියනවා. මොකද ප්‍රශ්නයක් වෙලා පොලිසිය ගියාට පස්සේ පොලිසිය කට උත්තරයක් දෙන්න ඕන. ඊට පස්සේ අධිකරණයේදී සාක්ෂි දෙන්න ඕන. අධිකරණයේදී නඩුව පෙරදුනොත් නැවත අභියාචනයක් දැම්මොත්. හරිද? ඒකෙදිත් නීතිඥ මහතුරු වෙලා ප්‍රශ්න අහන උසාවියේදී ප්‍රශ්න අහන්නේ නැහැ. හරිද? නමුත් යම් අවස්ථා කිහිපයකදීම දෙන්න වෙනවා. නමුත් ශානක ඕකේ අනිත් පැත්ත බලන්නත් ඕනේ. ඔය චෝදනාව ඔයාට මට එන්න පුළුවන්. අපි නිර්දෝෂී නම් අපිට ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවානේ සාධාරණ නඩු විභාගයක අයිතිය. ඉතින් ආණ්ඩුක ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ. හැබැයි දරුවන්ට ගැහැණු කාන්තාවන්ට සුවිශේෂී කොට නීති හදන්න පුළුවන් කියලා ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තියෙනවා. නමුත් අධිකරණයේදී ප්‍රශ්න අහනවා කියන එක ඒක වින්දිතයට තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තියෙන අයිතිවාසිකම. නමුත් මම හිතන්නේ ඔය ඔබ ඔය කියපු විදිහට චානක මේ තමයා නැවත දූෂණය වෙන්නේ මොනවා හරහාද දන්නවද? මාධ්‍ය ආයතන. මාධ්‍ය තුලින් බලන්න ශානක අපරාධයක් සිද්ධ වුණාට පස්සේ නම ගම ඊරයට කෑවේ මොනවද? මම කියන්නේ ඔබ ඒක කරනවා කියලා. ඊටාම වැදගත් විදිහට ප්‍රවෘත්ති කියන මාධ්‍ය ආයතන තියෙනවා. නමුත් ප්‍රවෘත්තියේදී එහෙම නොකියත් Taman අර වෙන සමාජ මාධ්‍යවල සියල්ල මුදාහරිනවා. මම කියන්නේ ඒ සම්බන්ධයෙන් නීති ඉක්මනින්ම ගේන්න ඕනේ. රහස්‍යභාවය ආරක්ෂා මතකයි අර ක්‍රිකට් ක්‍රීඩකයාගේ නඩුව සම්බන්ධයෙන් වැඩිහිටි කාන්තාවක් කියලා එයා අනාවරණය කරේ නැහැ. ඔහුගේ වින්දිත පාර්ශවයේ ෆොටෝ එකක්වත් දැම්මේ නැහැ ටීවී එකේ. නමුත් ලංකාවේ ඔක්කොම මාධ්‍යවල දැම්මා. ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඔක්කොම විස්තරයි උපන්දිනේ ඔක්කොම ටික දාලා ඒ මනුස්සයා ඉවර කරලා දැම්මා. දැන් මේ මනුස්සයා නිදහස් නඩුවේ. හැබැයි විච ඩැමේජ් එක. ඒ හින්දා මේ නීතියේ ක්‍රියාපටිපාටිය හරහා වින්දිත පාර්ශවයට හෝ විත්තිකාර පාර්ශවයට ලොකු හානියක් වෙනවා කියලා හිතන්න බෑ. නමුත් ඒක අයිතිවාසිකමක්. නමුත් ඕක හානිය වෙන්නේ මාධ්‍ය හරහා. මාධ්‍ය නම් මොනවද කරන්න ඕනේ? මාධ්‍ය අනිවාර්යයෙන්ම ඔය අන්තර්ජාතික රෙගුලාසිටි අපිට හොඳම උදාහරණය අර ක්‍රිකට් ක්‍රීඩකගේ නඩුව බලන්න. ඒ වෙලාවේදී ඕස්ට්‍රේලියානු මාධ්‍ය ක්‍රියා කරපු විදිය අනුගමනය කරන්න පුළුවන් නම් වෙන මොනවද? ඒක තමයි හොඳම ක්‍රමය. කාටවත් හානියක් නැහැ. දැන් අපේ රටේ ඕක වුණා නම් අපේ රටේ ඕක වෙලා මේ මිනිස්සයා නිදහස් වුණා නම් ඊට පස්සේ පහවදා ඉඳලා ගහන්න පටන් ගන්නවා අර කාන්තාව කලින් බැඳලා හිටියේ කවුද? ළමයි කීයක් ඉන්නවද? ඊට කලින් බැඳලා හිටියේ කවුද? දැන් මොනවද? රැට කන්නේ මොනවද? YouTube එකේ vlog ඕනේ තරම් යන්න පුළුවන් ඒ කාන්තාවත් එක්ක ඉන්ටර්විව් කරනවා. ඒක දැන් මේ හරි ප්‍රශ්නයක් ඕක අනිවාර්යෙන් නියාමනය විය යුතුයි. අපි කියන්නේ ඔවුන් ඇත්තටම හොඳ මෙහෙවරක් කරන්නේ. නමුත් YouTube නාලිකා බලාගෙන ඉන්න සමාජයේ ගැටලුවක් ඉස්සෙල්ලාම ගැටලුවක් වෙනකන් බලාගෙන හිටියා ඊට ගිහිල්ලා තමන්ගේ channel එක රීච් කරගන්න. දැන් එක පාර්ශවයක් ඉන්නවා ගැටලුවක් නිර්මාණය කරනවා. අර ළමයිගෙන් ප්‍රශ්නයක් අහලා මොකද්ද ලංකාවේ අගනුවර මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ළමයා ඩැමේජ් කරනවා. ඊට පස්සේ ඩැමේජ් කරලා ලොකු views ප්‍රමාණයක් ගන්නවා. ඊට පස්සේ ඒ ඩැමේජ් එක රිකවර් කරන්න කියලා ගෙදරට ආය යනවා හොයාගෙන නෑ වට කොරියන් පුළුවන් අරක පුළුවන් නේද මෙහෙම කියලා වෙනම සෙට් එකක් ඉන්නවා. ඒතර ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ වගේ. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ එකතු වෙලා මේ රට මෙච්චර දුරට අරගෙන ආවා වගේ ඔය YouTube එකේ තියෙන ඒ වගේ දෙපිරිසක් කාට ඩැමේජ් එකක් කරනවා ඊට පස්සේ ආය ඩැමේජ් එක රිකවර් කරන්න යනවා. දෙපැත්තෙම මේගොල්ලෝ සල්ලි ගන්නවා. හැබැයි ළමයාට ඩැමේජ් එක කවදාකවත් රිකවර් වෙන්නේ නැහැ. ඒක ඉතින් සැලකිය යුතු මට්ටමින් දැටි නීති හදන්න ඕනේ. එහෙම නැතෝ නම් ශානක මම කියන්නේ ඕනම රටක් ඕන සමාජයක් හැදෙන්නේ දැඩි නීති පද්ධතියක් ඒ වගේම ඒකටම හරියන යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. ඒක තුලින් මිසක් නම් මේ දරුවෝ සුරක්ෂිත කියන උත්තරේවා ප්‍රශ්නේ හෙට ඇහුවත් මම කියන්නේ නැහැ කියලා. අපි හෙට දවසේ ප්‍රශ්නය අහමු. ඒ ප්‍රශ්නේ අහන දවසට නෑ කියන උත්තරේට නැති උත්තරයක් ඔව් කියන උත්තරයක් දෙන්න අපි අපේ සමාජය හදන්න ඔබතුමා ඇතුළු අපි සමස්තයට වගකීමක් තියෙනවා. ඒ නිසා මේ වගකීම වෙනින් එකතු වෙමු. අපි උත්සාහ කරමු මේ අපේ දරුවන් අපේ රටේ දරුවන් නෙවුන් මේ මගේ දරුවෝ නෙවෙයි අපේ රටේ දරුවන් කියලා හිතාගෙන අපේ සමස්ත දරුවන් වෙනින් ආරක්ෂණයක් හදන්න සුරක්ෂිත රටක් හදන්න අපි වෙහෙසෙමු කැපවෙමු. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබත් දැන්ම සොයුරු YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.